දැනට තව එක ෆාස්ට් ට්‍රැක් ඉවෙන්ට් එකක් ඉතුරු වෙලා තියෙනවා. මේක වින් කරොත් ශ්‍රී ලංකාවට යන්න පුළුවන් টপ 40 අර වගේ ඔටෝමැටිකලි. ඒ කියන්නේ මට 30ක රෑ වෙනකන් ඒ ස්ටේජ් එකේ එතනට යනකන් ඉන්න ඕනේ නැහැ. මම টপ 40 ඉන්නවද නැද්ද කියලා දැනගන්න. මම ඒක දිනනවා කියන්නේ මම ඔටෝමැටිකලි টপ 40 යනවා. දැන් මම ඒක කොහොමද කරන්න කියලා කියන්නේ තමයි ආවේ. දැන් මේ මල්ටිමීඩියා චැලෙන්ජ් එකේදී අපිට යූස් කරන්න තියෙනවා Miss World app එක. සහ ඒත් එක්කම Facebook, Instagram මෙන්න මේ දේවලුත් බලපානවා. එතකොට අපි මුලින්ම කතා කරලෙමු app එක ගැන. දැන් app එකේ හැමෝටම තියෙන ප්‍රශ්න තමයි follow කරන්න බෑ. error එකක් එනවා, එහෙම නැත්නම් block වෙනවා. මම ඒක ගැන මේ සංවිධානයත් එක්ක කතා කරාම දැනගන්න ලැබුණේ අර 10000කට ආවට පස්සේ එතනින් එහාට ලිමිට් එක ඉවරයි. එතනින් එහාට follow කරන්න බෑ. මං හිතන්නේ app එකේ හදලා තියෙන විදිහ වෙන්නේ නැති කියලා මම හිතනවා. හැබැයි කලබල වෙන්න එපා. මොකද මට දැනගන්න මම කතා කරා සංවිධානයට මොකක්ද ඒකට කරන්න පුළුවන්. ඒකෙන් මට ප්‍රශ්නයක් වෙයිද? එතකොට එයාලා කිව්වේ app එකකින් බලලා නෙමෙයි විනව තෝරන්නේ. ඒ කියන්නේ app එකේ ලීඩර් බෝඩ් එකක් යනවනේ. මේකේ පළවෙනියා වුණා කියලා එයා මල්ටිමීඩියා විනර් බවට පත් වෙන්නේ නැහැ. මෙතනදී යාලා බලන්නේ අපි මොනවද තෙලඟනා ප්‍රොමෝට් කරන්න කරලා තියෙන්නේ. එතකොට අපේ රටේ මිනිස්සු කොහොමද මට සහයෝගය දක්වන්නේ? එතකොට මට රටේ මිනිස්සුන්ගෙන් තියෙන හොඳ සහයෝගයක්ද? ඒ කියන්නේ පොසිටිව් ඇටිටියුඩ් එකක් තියෙනවාද? එතකොට මම රටේ මිනිස්සු මේකට උනන්දු කරලා තියෙනවා. දැන් අවුරුදු ගාණක් අපේ පැජන් කන්ට්‍රි එකක් විදිහට අපි කිව්වට අපේ පැජන්ස් වලට මිනිස්සු යවලා තිබුණාට අපිට ලොකු සහයෝගයක් කලින් ලැබිලා තිබුණේ නැහැ. හැබැයි අපිට ඒක දැන් දකින්න ලැබෙනවා. ඉතින් මම හරිම සතුටු වෙනවා ඒක ගැන. ඉතින් මම හරි කැමතියි Miss World සංවිධානයටත් ඒක දකින්න ලැබෙන්න තියෙනවා නම් ඒක හරි ලොකු දෙයක්, විශේෂයෙන්ම ලංකාව වගේ රටකින්. මොකද මට ඉන්ටර්නැෂනල් ෆෑන් පේජස් වලින් මැසේජස් එනවා පළවෙනි වතාවට, ඉතිහාසයේ පළවෙනි වතාවට මේ වගේ පුංචි රටකින් Miss World එකේ මල්ටිමීඩියා චැලෙන්ජ් එකට ඔන්න මෙන්න ඉන්නවා කියන එක කවදාවත් එයාලා දැකලා නැති දෙයක් කියලා. ඉතින් මෙතනදී ඔයාලා බය වෙන්න එපා. Miss World app එකේ ලීඩර් බෝඩ් එකේ ප්‍රශ්න ගැන වැඩි හිතන්න එපා. හැබැයි එහෙම කියලා වැඩි අතාරින්නත් එපා. අපි පුළුවන් තරම් උත්සාහ කරමු. මට කියන්න තියෙන්නේ follow කරන්න බැරි වුණත් මගේ comments වලට, කියන්නේ post එකට comments දාන්න, likes දාන්න, engage වෙන්න පුළුවන්. comments උත් like කරන්න. එතකොට ඔයාලට පුළුවන් මගේ Miss World app එකේ තියෙන එදාන post share කරන්න. එයාලට comment කරන්න පුළුවන්. එතකොට ඉතින් ওই විදිහට කරගෙන ගියොත් මම හිතනවා අපිට යම් කිසි තැනකට එන්න පුළුවන් app එකේ කියලා. ඊට අමතරව Facebook, Instagram දෙකෙත් පුළුවන් තරම් ඔයාලා engage වෙන්න සහ positive comments දෙන්න. ඒ කියන්නේ මම හිතන කලින් මේ ගැන කතා කරලා තියෙනවා. තෙලඟනා, ඉන්දියා කියන්නේ අපිට නුහුරු රටවල් නෙමෙයි. ඇත්තටම දැනටත් මම මෙහෙ ඉද්දි මට හිතෙනවා ගෙදර ඉන්නවා වගේ කියලා. ඉතින් මම හිතන්නේ මේ විදිහට positivity එක promote කරන්න පුළුවන් නම් ලොකු දෙයක්. ඉතින් මම හිතනවා මේ විදිහට ගියොත් ලංකාවට මල්ටිමීඩියා චැලෙන්ජ් එක දිනා ගන්න එක එච්චර අමාරු දෙයක් වෙන එකක් නැහැ. සහ මේක සිකුරාදා දවසින් ඉවර වෙනවා. එතකොට ෆිනාල් එකට කලින් දවසේ අපිට ජයග්‍රාහකයා කවුද කියන එකත් දැනගන්න ලැබෙනවා. ඉතින් මම හිතනවා ඒ ජයග්‍රාහකයා ශ්‍රී ලංකාව වෙයි කියලා. මම කලින් කිව්වා වගේ මේක අනුදි ගුණසේකර දිනවන්නවත්, අනුදි ගුණසේකර මල්ටිමීඩියා චැලෙන්ජ් එකේ විනර් කරන්නවත් මේ මට උනේ ලංකාව විනර් කරන්න. ඉතින් මම ඔයාලගේ සහයෝගය ඉදිරියට බලාපොරොත්තු වෙනවා මේ විදිහටම ලැබෙයි කියලා. බොහොම ස්තුතියි.